අපි මේ විදියට කතරගමට ආවා. මේ ඉන්නේ අපේ මල්ලි. හෙලෝ යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ channel එකෙන් ගෙන තවත් අලුත්ම vlog එකක් එක්ක. ඉතින් අද අපි vlog එක පටන් ගන්නේ කරුවලේමයි. මොකද අපි මේ ගමන යන්න පිටත් උනේ ගොඩක් උදෙන් ඉඳලා. දැන් මේ vlog එකම වීඩියෝ කරනකොට දැන් වෙලාව උදේ 4:50 විතර වෙලා. ඔන්න යාළුවනේ අපි දැන් උදේ 5 විතර වෙනකොට අපි තංගල්ල ටවුන් එකටත් ආවා. ඉතින් මෙතන ඉඳලා තා කිලෝමීටර් 100ක් විතර තියෙනවා කතරගමට. ඉතින් අපි හිතනවා තා පැය 3-4කින් අපිට කතරගමට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි යන්නවම කතරගමට යන්න දැන් පිටත් වෙලා මේ වෙනකොට පැයක් විතර වෙනවා. තංගල්ල ටවුන් එක පහුවෙලා කතරගමට එන පාරේ කිලෝමීටරයක් විතර ගියාම අපිට හම්බෙනවා මෙන්න මේ හේන කඩුව රජමහා විහාරස්ථානය. ඔන්න අපි හේන කඩුව පන්සලෙන් බැහැලා පන්සලට පඬුරකුත් දාලා අපේ කතරගම යන ගමන අයිත් යන්න පිටත් වුණා. මේ තියෙන්නේ හේන කඩුව රජමහා විහාරස්ථානය. ඉතින් කොච්චර ලස්සන බලන්න මේ පන්සල. ඔයාලත් කතරගම යනවා නම් අනිවාර්යෙන් මෙතන නැවතිලා පන්සලට පඳුරක් දාලා යන්න අමතක කරන්න එපා. ඔන්න යාළුවනේ දැන් වෙලාව උදේ 6:10 විතර වෙලා. ඉතින් ඔන්න දැන් ඉන්නේ අපි හම්බන්තොට ටවුන් එකේ. ඒ කියන්නේ හම්බන්තොට ලුණුලේවාය හරියේ වරායත් එක්ක ටික පහු කරන් යන ගමන් තමයි ඔන්න මේ අපි ඉන්නේ. ඉතින් බලන්න මේ වෙලාවට මේ හරිය කොච්චර ලස්සනද කියලා. මේ තියෙන යාළුවනේ තිස්ස වැව. ඔන්න යාළුවනේ අපි මේ විදියට කතරගමට ආවා. ඉතින් මේ තියෙන්නේ කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ. ඔන්න ඉතින් අපි කිරිවෙහෙරට මල් තියලා වැඳලා අපි යන්න පිටත් වුණා ඊළඟට දේවාලේ වඳින්න. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ මල්ලි. ඉස්සර ඉඳන් අපේ channel එකේ හිටියේ නම් ඔයාලා අපේ මල්ලිව දැකලා තියෙන්න ඕන. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනා vlog එකේ අඩුපාඩු පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් like button එක press කරලා like එකකුත් දාලා අපේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි අයි තව මේ වගේ අලුත්ම vlog එකකින්